මං කියලා දෙන්නේ ඔයගොල්ලෝ දැන් අලුතින් ආපු ශ්‍රී ලංකා බස් සිමියුලේටර් ගේම් එකට ස්ක්‍රීන් එකක් තනියම හදාගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ එකටම ගිහලා Play Store එකට යන්න. ඊට පස්සේ උතුම් මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න ෆොටෝ එඩිටර් කියලා. ඔය දැන් මේ එනකොට ඒක උඩින් ඇවිල්ලා තියෙනවා. මේක ඔයගොල්ලෝ එකපාරක් ටච් කරන්න. එතකොට මෙහෙන් පල්ලෙහාට යනකොට අපිට ඇප් එකක් තියෙනවා. මෙන්න මේ ඇප් එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕන. මම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේක ඕපන් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහලා ෆොටෝස් තියෙන ස්ක්‍රීන් තියෙන ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් අපේ ෆෝන් එකේ ගැලරියට යනවා මෙහෙම. ඊට පස්සේ අපි ගැලරියට ගිහිල්ලා පෙන්නන්නේ මේ ෆොටෝස් තියෙන. එතනින් ඕගොල්ලෝගේ බස් ස්ක්‍රීන් එක හදන්න ඕන ටෙම්පර්ඩ් ග්ලාස් එක හොයාගන්න ඕන. මම මෙතන ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා ටෙම්පර්ඩ් ග්ලාස් එක හොයාගන්නවාද. මෙතන ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ වෙනම ෆයිල් එකකට කොපි කරගත්තා. මේ විදිහට මේ තියන්නේ මම ගේම් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ටෙම්පර්ඩ් ග්ලාස් එක. මේ තියෙන්නේ අලුතින් ආපු ශ්‍රී ලංකා බස් ගේම් එකේ ටෙම්පර්ඩ් ග්ලාස් එක මේ තියෙන්නේ. ඕගොල්ලන්ට මේක සුදු විතරයි තියෙන්නේ. මම දැන් කියලා දෙන්නම් ඕගොල්ලන්ට මේක හදාගන්න හැටි. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ යට කීස් වගේ තියෙනවා මෙතන මෙහෙම. ඒ කීස් ටික භාවිත කරලා ඕගොල්ලෝ මෙන්න මෙතනින් මේක දෙන්න ඕන. text image කියන එක දෙන්න ඕන ඕගොල්ලෝ. මේක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ ප්ලස් මාක් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙන ෆොටෝ අයිකන් එකක් තියෙනවා ඒක ටච් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනත් අර වගේම ෆොටෝ අයිකන් එකක් තියෙනවා ඒකත් ටච් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට ඕන බස් එකේ ස්ක්‍රීන් එක හොයා ගන්න ඕන. මම දැන් හදන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා එකට ස්ක්‍රීන් එකක් තමයි මේකට කොපි කරන්න යන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකක් හොයාගෙන ලස්සන ස්ක්‍රීන් එකක් ඔයගොල්ලෝ හොයාගන්න. මම දැන් මේ විදිහට ස්ටික් එකක් හදනවා. මම මෙන්න මේක යූස් කරනවා මේ වෙලාවේ. හරි ඔයගොල්ලන්ට මෙතනින් මේ කොටුවෙන් ඔයගොල්ලන්ට සයිසස් හදා ගන්න පුළුවන්. මෙහෙම මම දැන් සයිසස් හදා ගන්නවා. බස් එකේ බන්දේ කොටස සෙට් කර ගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක මේ ගානට ලොක් කරලා මෙතනට පේස්ට් කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන හරි ලකුණක් තියෙනවා. අනේ හරි ලකුණ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ එතනට ඒක මේ වුණා. ඊට පස්සේ ආයිමත් ඉස්සෙල්ලා වගේම ටෙක්ස්ට් ඉමේජ් වලට ගිහිල්ලා ප්ලස් මාක් එක බලලා ගැලරියට යන්න. ආයි මේ ෆොටෝ එක මෙතනින් දෙන්න ඕන ඔයගොල්ලෝ. ඊට පස්සේ අපි බන්දේ දෙවෙනි කොටස මේ විදිහට මේව කරගන්නවා. ඊට පස්සේ ආයි ඇප් එකට තියෙන ඇප්ලයි කියන එක දෙන්න ඕන ඕගොල්ලෝ. ඊට පස්සේ ඊ කොටසත් එතනට මේ වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ගානට තියලා මේක මෙතන පේස්ට් කරගන්න ඕන. හරි ඔයගොල්ලෝ බලන්න ඒක මම මේව කරගත්තා. ඊට පස්සේ ආයිමත් හරි ලකුණක උඩ පාර ටච් කරලා ආයි ටෙක්ස්ට් ඉමේජ් වලට ගියා. ආයි ගැලරි එකට ගියා. ආයි ෆොටෝ එක හොයා ගන්න ඕන. මේක ඔයගොල්ලෝ වෙනම ෆයිල් එකකට දාලා හොයාගන්න. එතකොට ඔයගොල්ලන්ට මෙච්චර හොයන්න දෙයක් නැහැ. ආයි මේක ගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඉස්සරහා මූණ කොටහ තමයි ගන්න ඕන. මේ බෆර් එක යට ගන්න එපා. බෆර් එක වෙනම තියෙන්නේ. මේක ශ්‍රී ලංකා එකේ ස්ක්‍රීන් එක.
කොටස පොඩ්ඩක් වැරදිලා. ඔගොල්ලෝ බපරක පිටින්ම ගන්න ඕන. බපරකත් එතනට පේස්ට් වෙනවා ඒක කොටස. මේ විදිහට ගාන්ට ලෑන් කරලා ගන්න ඕන ඔගොල්ලෝ. ඊට පස්සේ ආයෙ ඇප්ලයි දීලා ඔගොල්ලෝ මෙතනට එක පේස්ට් කරගන්න ආයෙ. ඒ ටික තමයි ගන්න අමාරුම ටික. හරි ඔන්න ඔය විදිහටම ටිකක් තියාගත්තා. හරි ඔය විදිහට ඒගොල්ලෝ ඒකත් පොඩ්ඩක් හරි ඒ විදිහට මම ආයෙ මේව කරගත්තා. ඊට පස්සේ ආයෙ හරි ලකුණ ඔබලා ඊට පස්සේ ආයෙ අපිට මේ ටෙක්ස්ට් වලට ගිහිල්ලා ආයෙ ඉමේජ් ගිහිල්ලා ඒ පික්චර් එකම අපිට තෝරගෙන ආයෙමත් පිටිපස්සේ ස්ටිකර් එක තමයි ගන්න ඕනද. හරි මේ විදිහට මම ආයෙ ගියා. ඊට පස්සේ මේ වගේ පිටිපස්සේ කොටසක් ආවා. මේකත් ගන්න ඕන. ඊට පස්සේ ඒකත් ගත්තා. ඊට පස්සේ ඒකත් ඇප්ලයි දීලා මේ විදිහට මෙතනට ආයෙත් තිබුණ ගානටම ඒකත් පේස්ට් කරගන්න ගස් ලස්සනට. හරි ඊට පස්සේ ඒකත් එතනට මේව කරගත්තා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ආයිමත් ටෙක්ස්ට් ඉමේජ් වලට ගිහිල්ලා ආයි ඉමේජ් වලට ගිහලා ෆොටෝ එක හොයා ගන්න ඕන. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ආයිමත් ඒ ෆොටෝ එක හොයාගන්න. දැන් මේ ෆොටෝ එක ඕනේ ඔයගොල්ලන්ට දැන් බප්පා එක එහෙම වෙනම පාටක් දා ගන්නවා නම් දැන් බප්පා එක මම මේ බස් එකේ නිල් පාට කැල්ලක් තමයි මේකට ගන්නෙ. ඒතකොට බොපරක නිල් පාට වදින්නේ. ඊට පස්සේ මෙතෙන්ට මේ විදිහ තියෙන්න ඕන. ඊට පස්සේ ඒකටත් මෙතන ටික හරි ලකුණු ඔබන්න ආයෙමත් ප්ලස් මාක් එක ඔබලා ඉමේජ් වලට ඔයගොල්ලෝ යන්න. අතර නිල් පාට බස් එකේ ස්ටිකර් ඔයගොල්ලෝ හොයා ගන්න ඕන. ඒ නිල් පාට විතරයිම ගන්න දෙන්න. ඊට පස්සේ ආයෙ ඇප්ලයි ගියා. ඊට පස්සේ මෙතනට මේක පේස්ට් කරන්න ඕන. ඊට පස්සේ ආයෙ එතනට ටික් මාක් එක දැම්මා. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ ඉමේජ් වලට ගියා. දැන් ඔයගොල්ලන්ට කියන්න ඔයගොල්ලෝ දන්නවත් ඇති දැන් වැඩේ අල්ලගෙන නැති ඔයගොල්ලෝ. වැරදුනා. ඕනම ෆොටෝ එකක් ඔයගොල්ලන්ට මේක දාගන්න පුළුවන්. හිතේ තරම් අමාරු නෑ මේක. දැන් ඔන්න ඊට පස්සේ තවත් කොටසක් අපි මේකට මේ ගානට ගන්නවා. ඊට පස්සේ මෙතනට ආයෙමත් එක තියෙනවා. ඔයගොල්ලෝ දැන් වැඩේ තේරෙනවත් ඇති. ඔයගොල්ලන්ට කියන්නත් දෙයක් අමුතු වුණා. තාම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ඕල් දාගන්න. මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එක හොඳ නම්. ඉතින් අවසාන කැලලා දැන් අපි මේකට පේස්ට් කරගමු. අන්න තියෙන්නේ. දැන්ට ගියා. ඊට පස්සේ මේ එහෙම දැම්මත් අවුලක් නැහැ. මේ දෙක ඉතල ගණන් ගන්න බෑ. මේක වෙන් වෙනවා. මේක ටෙප්පට් ගාස් එකට කොහොමදත් වදිනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දැන් බලනවා මේ ගැලරි එකට සේව් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එකක්. අන්න ඒක උඩ එකපාරට ටච් කරාම ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඕන එකට පුළුවන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ෆයිල් එකකට මම නම් මෙන්න මෙතන තියෙන ගැලරි එකට තමයි මේක සේව් කරගන්නේ. හරි ඉතින් ඔන්න විදිහට තියෙනවා දැන් ඔයගොල්ලෝ ඒක ටච් කරන්න. දැන් මගේ ගැලරි එකට වැට්ටා. දැන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ගැලරි එකට හරි ෆයිල් එකට හරි ගිහලා බලන්න. දැන් මේකට පේස්ට් වෙලා ඇති. මේ විදිහට පේස්ට් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ ඒකට පේස්ට් වුණාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ඔයගොල්ලෝගේ ඉමේජ් වලට යන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක දැන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා පේනවා. මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් දෙන්න ඕන මෙන්න මේ more to කියන එක.
මේක එකපාරට ටච් කරන්න. එතකොට මේක හරියනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මම නම් මෙන්න මේ 2026 කියන ෆයිල් එකකට මේක පේස්ට් කරගන්නවා. ඔයගොල්ලෝ පුළුවන් මෙතන වෙන ෆයිල් එකක් හදලා දාගන්න. 2026 කියන ෆයිල් එකට මේක පේස්ට් කරගත්තා. අපි මේ විදිහට පේස්ට් කරගත්තට පස්සේ අපි දැන් ගේම් එකට යන්. ඔය දැන්ට මම දන්නේ නැති මේ ස්කින් දාන හැටි. හරි ඉතින් මේ දාලා තින්නේ මම මේ ළඟදී හදපු ස්ටික් එකක් තමයි. ඒකත් තාවුලක් නෑ ගන්නට තියෙනවා. හරි දැන් ඔය ගරාජ් එකට ගියා මෙන්න මේ විදිහට. ඊපස්සේ මෙතන උඩ තියෙනවා ඇඩ් අයිකන් කියලා. ඇඩ් ස්කින් කියලා. ඒක ඔයගොල්ලෝ ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ටච් කරගන්න. ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අන්න මෙතන උඩ තියෙන ඩවුන්ලෝඩ් ටෙම්ප්ලේට් කෙනෙක් උඩ ටච් කරගන්න. දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත හින්දා මම ආයෙ ඔබන්නේ නැහැ. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක දාන හැටි දැනටමත් දන්නවත් ඇති. මම හිතනවා මේ විදිහට මේක තමයි ඇඩ් ස්ක්‍රීන් එක දෙන්න ඕන. මගේ ෆෝන් එකේ RAM එක ටිකක් අඩුයි. ඒ නිසා ටක් ගාලා බැක් වෙනවා ගේම් එකෙන්. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ තියෙන ෆොටෝස් තියෙන ඕන එකට යන්න. මම නම් ගැලරි එකකින් මම හදපු 2026 ෆයිල් එකට දාගන්නවා. මෙන්න මේ විදිහට ෆයිල් එකට ගියා. දැන් 2026 කියන ෆයිල් එකේ තියෙනවා මම මෙන්න මේක එතනට පේස්ට් කරගත්තා. හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා බස් එකට ගාන ලිස්ට් එක ගණන් ෆිට වෙලා තියෙනවා. කාපට් එක නිල් පාටක් තියෙනවා පේනවා. ඉතින් මම අර දාපු නිල් පාට කොටස් ටික තමයි මේ වැදලා තියෙන්නේ. ෆෝන් එක පොඩ්ඩක් ලැග් වෙනවා ගණන් ගන්න එපා. හරියටම ෂෙල් එකේ අශෝක් ලේලන්ඩ් ලාන්චර් එකත් වැටලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. උඩත් වැටලා තියෙනවා. සේරම ගානට ජනරේටර් එකත් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් මේ ටර්බෝ කියන එක නම් දොර ගාවට ඇවිල්ලා තියෙනවා. ඒච්චර ගණන් ගන්න එපා. ඊට පස්සේ ඉතින් අපිට බස් එක පොඩි මොඩිෆිකේෂන් පාත් දාගෙන බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඒතරේ සීට් ටික දාගෙන ඉතින් එළියෙන් අපි පටන් ගමු. මෙන්න මේ විදිහට මේකේ බුදු පිළිමයක් දාගත්තා. ෂෙල් එක ලස්සන ෂෙල් එකක් මේකින් හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් බපා එකක් දාගන්න ලස්සන තියෙන නියමටම බපා එක නිල් පාටට තියෙනවා. මෙතනින් ඕන බපා එකක් දාගන්න පුළුවන්. සේරම බපා නිල් පාටට වැදින්නේ. ස්ටිකර් එකේ තියෙන මේක තමයි ඔයගොල්ලෝට වදින්නේ. බපා තන ටර්බෝ කෙනක පොඩ්ඩක් එහාට නැත්නම් ලස්සන බදින බස් එක. ඉතින් තව ටිකක් මේක කරලා බලමු අපි. ඊට පස්සේ අපිට ලඩ එකක් දාගෙන ලස්සනට පදින්න පුළුවන්. දැන් ස්පොයිලර් එකක් නිල් පාටට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ප්‍රේමයත් නිල් පාටට තියෙන්නේ. වහලත් නිල් පාටටම තියෙනවා. වහල අපිට සුදු පාට ගන්නත් වෙනවා. මට ඒකේ වෙලේ මතක් වුන්නේ නැහැ. එතනින් හොඳ ස්පොයිලර් එකක් දාගමු. එතනින් මම මේ ස්පොයිලර් එක උස් පිටට දා ගන්නවා. දැන් අපි ඇතුලේ සීට් ටිකක් දාගමුකෝ. කැබින් එක හදාගත්තා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය විදිහට වැඩේ. දැන් හරි. දැන් අපි ප්ලේ කරලා බලමු ගේම් එක. මෙතනින් බෑක් වෙනවා මම දැන්. ඉතින් ෆී මොඩ් ගියා ගාල මොඩ් එක දාලා අපි ගාලේ තමයි ඉන්නේ. හරි ඉතින් දැන් පේනවාද ඔයගොල්ලන්ට බස් එක එහෙම අවුලක් නෑ. ලස්සනට බස් එක තියෙනවා. එතන පොඩ බහලක් බලමු. බස් එකේ ලයිට් උත් තියෙනවා. ඒරම තියෙනවා. බස් එක ඔය විදිහට තමයි සෙට් වෙන්නේ. එතන පේන ඇදි කිසිම අවුලක් නැතුව ඉස්සරහනම් ගානට ලස්සනටම දිනවා. ඉතින් බස් එක අවුලක් නැහැ හැමතැනම. පිටිපස්ස බලාගන්න දෙන්නේ. පිටිපස්සේ වෑන් කාරයෙකුත් ඇවිල්ලා පිටිපස්ස බලාගන්න පුළුවන්. මොකද ග්ලාස් එකේ හරියටම දලදා සමිති පිටිටේ වැඩි තියෙනවා. ඕ බ්‍රේක් ලයිට් එක ලස්සනට තියෙනවා. හරි ඉතින් අදට වැඩේ ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe පාරක් දාලා bell icon එකත් පාරක් දාන්න. හරි ඉතින් ජය වේවා.